හලෝ ළමයි ඔන්න ඉතින් ගෙනාවා මේ බෑග් එකේ අවසාන කොටස. අපේ channel එකේ තියෙනවා පළවෙනි කොටස, දෙවෙනි කොටස වශයෙන් කොටස් වශයෙන් මේ තියෙන තුන්වෙනි කොටස. ඉතින් මේක බෑග් එකේ අවසාන කරන විදිහ. ඉතින් මේ කොටස් තුනම බලලා ඔයාටත් පුළුවන් අපේ මේ ලස්සන බෑග් එක ගොතලා මගේ handmade with චන්දු Facebook page එකට ඔයාගේ ලස්සන බෑග් එකේ ෆොටෝ එකක් දාන්න. මේකට අපි මේ handle එක අල්ල ගන්නවා. සමහර අය නම් මේක මේ අවසාන දාරේ ගොතනකොට ඒකටම තියලා මෙහෙම ගොතාගෙන යන අයත් ඉන්නවා. ඒක මම කරේ නැත්තේ මේකත් එක්ක මේක ගොතාගෙන ඊට පස්සේ මල් පෙති ගොතද්දි ඒක මට ඩිස්ටර්බ් වෙන්න නිසා මේ පෙති ගොතද්දි ඒක මේක පැටලෙයි අනම්මනම් ප්‍රශ්න නිසාත් මම ඒක එහෙම කරේ නැහැ. මම කරන්නේ මෙහෙම දැන් මේක තියලා මේකට මේ ඉදි කටුවෙන් මේ නූලක් දාගෙන අපි මේකට තියලා මේක මහ ගන්නවා. ඒක නම් වයි කියලා පේන්නේ නැහැ මොකද අපි ලයිනින් එකක් අල්ලනවා ඒකට. මේකට එතකොට ඒක පේන්නේ නැහැ. ඇතුලේ පැත්තත් පේන්නේ නැහැ. පෙත්තට වැහෙනවා ඒක. ඉතින් මේ විදිහට තදට මහගෙන යන්න තියෙන්නේ. ඒක මේක මම හිතනවා පහසුයි කියලා. සමහර අය ඉතින් කරනවා අර විදිහට මේ අවසාන වටේ ගොතද්දි මේකටම මේකත් තියලා ගොතාගෙන යනවා. ඉතින් එහෙම කරපුවාම අපිට අර පෙත්ත ගොතද්දි පැටලෙනවා. එහෙම කරදරයක් වෙයි. එතකොට කියලා ඉතින් මම නම් හදන හැම බෑග් එකේම හදන්නේ මේ විදිහට. දෙක වටයක් කරලා අනිත් පැත්තට තව වටයක් මහගෙන එනවා. මේ නූල පොඩ්ඩක් දිගට ගන්න. එතකොට මදි වෙන්නේ තමයි පොඩියට ගත්තොත් වල මදි වුණත් ආයේ ජොයින් කරන්න වෙන. එතකොට අර ජොයින් කරනකොට එතන ශක්තිය මදි වෙනවනේ. එහෙනම් නූල් දෙක තුනක් අතරින් දාලා මේක හයි වෙන්න ගැලවෙන්නේ නැති වෙන්න මේ නූල් දෙක තුනක් අතරින් දාලා මේක මේ පැත්තේ නූල නරුව පටන් ගත්ත නූල ඒකත් අපි මේ එළියට ඇදලා මේකත් ඒ විදිහට මේ අස්සට දාලා පොඩ්ඩක් හංගලාගේ මේ පොඩ්ඩක් ඒක පුච්චලා මේකටම තියලා ලෙවනවා ආයෙත් ගැලවෙන්නේ නැහැ. ඊළඟට මේකත් හදාගන්න. හරි දැන් අපි මේ මලේ මේ විදිහට අතුල් පැත්ත මෙතන ඉඳලා මෙතනට 5ක් 1 2 3 4 5 පස්වෙනි එකට මාක් කරගන්න. මම මෙතන තැනල් එක ගෑවෙන තැන ඉඳලා 1 2 3 4 5ක් මාක් කරලා මේ දෙපැත්තට අපේ දැන් මේ බෑග් එක ජොයින් කරන්න ඕන නිසා දෙපැත්තට පටියක් වගේ එන විදිහට ගොතා ගන්න ඕනේ. අමතර ප්‍රමාණයක් ගොතා ගන්න ඕනේ. මම මේකක ගොතලා තියෙන්නේ අනිත් එකේ අපි බලමු. ඒක කොහොමද ගොතන්නේ කියලා මේ විදිහට ගන්න. අරගෙන අපි මෙතන චේන් එකක් දාගෙන මේකත් අල්ලගෙන මෙහෙම මේ පැත්තට ගොතාගෙන යනවා සිංගල් ක්‍රොචට් වල. චේන් එකක් දාලා ඊළඟට දාගන්න. අන්තිමට මේ දිගටම ගොතාගෙන යන්නයි තියෙන්නේ.
මේ දෙක අපිට මේ මල් දෙකකට ජොයින් කරන්න අමතර පේලි දෙකක් යන්න ඕනේ. මේ දැන් මෙහෙට ගොතලා මෙතනට ආයෙත් චේන් එකක් දාලා මෙහෙට ගොතාගෙන මම ඒක පෙන්නන්නම් මේ ටික ගොතලා. මේ වටේ අන්තිම හරිය මේ චේන් එක පහක් ඉතිරි කරලා තියෙන්නේ. ඒකට දාන්න නැහැ. දැන් මෙතන එකට දාලා මෙතන උඩට අපි චේන් එකක් දාලා මේ පැත්තට හරවලා ආපහු තව වටයක් නේ මෙතනට එනකම් අපි දැන් පටන් ගත්තේ. මෙතනට එනකම් ආයෙ ගොතාගෙන එනවා. මේ විදිහට මෙහෙමම ගොතාගෙන එන්න මෙතනට. පටන් ගත්ත දැන්ට එනවා. හරි දැන් අපි මේකේ අවසාන හරිය. මේ විදිහට අන්තිම එකටත් රබර් පොචට් එකක් දාලා චේන් එකක් දාලා අපි මේ නූල මේ විදිහට අයින් කරනවා. මේ විදිහට ඇදලා අරගෙන මේක පොඩ්ඩක් මේක අස්සට දාලා මේක පොඩ්ඩක් ගැලවෙන්නේ නැති විදිහට නූල් කීපයක් අස්සින් දාලා දැන් අපිට කරන්න තියෙන්නේ මේකට ලයිනින් එක අල්ලගන්න එක. ලයිනින් එකට මම මෙහෙම රෙද්දක් කරන් තියෙනවා. මේක මෙහෙම තියලා මේක අස්සට මෙහෙම නවලා මාගෙන යන්න තමයි තියෙන්නේ. මේක වටේටම මේකට අතින් මහන්න ඕනේ. ඒක මම මහන හැටි කෙනාට පෙන්නන්නේ නැහැ. ඔයා ඒක අතින් කරගන්න අතින් මේ අතින් නවලා ඉදි කටුවෙන් සාමාන්‍ය නූලෙන් මහගෙන යනවා. වටේම ලයිනින් එක දෙකටම අල්ල ගන්නවා. ඒකටයි මේකටයි දෙකටම ලයිනින් කරගෙන ඊට කොහොමද ජොයින් කරන්න කියලා බලමු. හරි දැන් ලයිනින් එක කරාට පස්සේ දැන් අපි බෑග් එකේ මේ කොටස් දෙක එකට සම්බන්ධ කරගන්න මේ විදිහට මේක එකට තියලා අපි අමතර ගොතාගත්ත පටි වගේ ඒ දෙක තමයි ජොයින් කරගෙන යන්නේ. මේ විදිහට ඒ දෙකේම අවසාන චේන් වලින් මේ විදිහට නූල අරගෙන එතන ඔය චේන් එකක් දාගෙන ඊට පස්සේ දැන් මේක දිගටම මහගෙන කරගෙන යනවා. මෙතන අර මේ නූල් 4කින් යන්න ඕනේ අපි. නූල් 4කින් තමයි නූල ඇදලා ගන්නෙ. මේවා දෙකේ අරගෙන ස්ලිප් නොට් එකක් තමයි දාගන්නේ මෙතන. මේ විදිහට ඒක ජොයින් කරගෙන යනවා දිගටම. ඔය විදිහට ජොයින් කරගෙන යනවා. එතකොට අපිට මේ දෙක එකට ජොයින්ට් හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ කට වටේට පොඩි පටියක් වගේ මහ ගන්න ඕනේ. මේකේ නූල අපි ඇතුළට දාලා මේක ටයිට් මේ ගැලවෙන්න තියෙන එක
අර මේ එක විදියට පුච්චලා එක සිකුරේට් කරගන්න. දෙපැත්තෙම පටන් ගත්ත තැනේ අවසන් කරපු තැනේ ඊට පස්සේ වෙන්න ඕනේ මෙන්න මෙතන දැන් අපි මේකේ කට මෙහෙම තියන්නේ නැහැ. මේකේ කට වටේ මේ විදියට පටියක් යන්න ඕනේ. මේ විදියට නූල දාලා චේන් එකක් හදාගෙන ඊට පස්සේ එක චේන් එකක් උඩට ගොතා ගන්නවා. උතලා මේකේ මේ බෑක් ලූප් එකෙන් තමයි අපි යන්න ඕනේ. මේ පිටිපස්සේ තියෙන මෙන්න මේ නූල් තනි නූලෙන් තමයි මේකේ ආරම්භ ස්ටාර්ට් එක පටන් මේ කරගෙන යන්නේ ඔහොම. ඔය විදියට ඒකේ බෑක් ලූප් එකෙන් තමයි චේන් ටික දාගෙන යන්නේ. මේකෙදි මෙතන මේ හැන්ඩල් එක තියෙනවනේ. හැන්ඩල් එක පොඩක් අපිට එළියට ගන්න ඕනේ. එළියට අරගෙන තමයි මෙතන මේ එළියට තියෙන ලූප් එකට තමයි දාගෙන යන්නේ. හැන්ඩල් එක එළියට ගන්න ඕනේ. මොකද අපි මේ ගොතන් යන පටිය ඇතුළට නමන නිසා ඉතින් හැන්ඩල් එක එළියට දාලා තමයි ඒ දිගට පටිය ගොතාගෙන යන්න ඕනේ. හරි අපි එක රවුමක් ආවා. දැන් මේ තියෙන අපි පටන් ගත්ත තැන එතනටත් මේ විදියට ස්ලිප් කරලා චේන් එකක් දාලා නැවතත් අපි මේ දෙකටම දාලා මේ විදියට ගොතාගෙන යනවා. ඉස්සෙල්ලා අපි දැන් මේ පැත්තටනේ තනි නූලකටනේ. දැන් අපි මේ නූල් දෙකටම දානවා. දෙකටම දාලා මේ විදිහට යනවා ගොතාගෙන එක වටයක් ආවනේ. දැන් දෙවෙනි වටේ පටන් ගත්තා. ඊට පස්සේ මෙතනට වෙලා ආයෙ චේන් එකක් දාලා උඩට ආයෙ තුන්වෙනි වටේ ඒ හතරක්. ඔක්කොම වට හතරක්. 1 2 3 4ක් වෙන්න ඕනේ ඔක්කොම වට. එක වට හතර ගොතලා අපි බලමු කොහොමද. හරි දැන් රවුම් පේලි හතරක් අපි උඩට ගොතාගත්තා මේක. ඊට පස්සේ මේකේ අවසාන හරිය මෙම අවසාන චේන් එකටත් දාලා පොඩ නූල මට මෙතන පොඩ කොටට කැපුණේ ඒක දිගට ගත්තා නම් ඔයාලට පහසුයි. කපලා අයින් කරලා මේ එතනින් පටන් ගත්ත චේන් එක දාලා පටන් ගත්ත එකට දාලා මේක ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන මේ ඊළඟට තියෙන චේන් එක මෙන්න මේ නූල් දෙක අස්සෙන් දාලා ගන්නවා. එතකොට අර එතන ඒ චේන් එක අර පටන් ගත්ත අවසන් කරපු එක හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඇතුළට මෙහෙම නූල හංගවලා ඒක ටයිට් කරගන්නවා. අන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකට අපි මේ මැග්නට් එකක් අල්ල ගන්නවා. මෙතනට මැග්නට් දෙකක්ම අල්ල ගන්න තිබ්බනම් හොඳයි. මම දෙකක් අල්ල ගත්තා. මේක ශක්තිය මදි වගේ දැනුන නිසා පස්සේ මම එකක් මෙතන පෙන්නන්නේ. ඉතින් ඔහොම තමයි තියෙන්නේ ෆයිනල් ලුක් එක. හරි අපි මේක එහෙම අල්ලගත්තා. දැන් අපි මේ අපේ අමතර ගතව පේලි හතර මෙහෙම ඇතුළට තියලා මහගෙන යන්න ඕනේ. මම මෙතන මේ ටික මහගත්තා. මේක මෙහෙම තියලා මේකට තියලා මේ වටේම මහගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් අපේ බෑග් එකේ වැඩ ටික ඉවරයි. मेरी नजर का सफर तुझ पे ही